මට නෝන කියලා කතා කරන්න එපා. මට සඳ කියලා කතා කරන්න. මම ආසයි මගේ නම කියලා කතා කරනවට. අයියා වුණත් කැමති නැහැ තාරක වගේ කෙනෙක් එයාට මහත්තයා කියනවට. සඳ ඔහු දෙස බලමින් කීවාය. ඔහු කිසිත් නොකියාම අසරණ ලෙස සිනස්සුනේය. අද කතාව මෙතැන් සිට මේ සඳ තාරකා. එහෙනම් අපි ගිහින් එන්නම් තාරක. නිවාඩු වෙලාවක ඒ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ. මෝටරයේ දොර අරින ගමන් සඳ තාරක දෙස බලමින් කීවාය. හොඳයි. ඔහු සෙමෙන් තෙත් පුරුවේය. කවුද දුවේ දුව එක කතා කළේ? මෝටරයට නැග සුළු වේලාවකින් අම්මා සඳගෙන් ඇසුවාය. එදා මම ඇහිඳ පර්ස් එක ඒ ළමයාගේ අම්මේ. ගිය සතියේ දවසක උදේ එයා අයියව මුණ ගැහෙන්න ඇවිත් පර්ස් එක ඉල්ලගෙන ගියා. සඳ කීවාය. මනසින් ගිලිහි ගොස් තිබුණු තාරක පිළිබඳ මතකය යළිත් සඳගේ සිතට ඇතුල් වන්නට විය. ඔහු කතා කළ අහිංසක විලාසය යළිත් ඇගේ සවන් තුළ දෝංකාරය දෙන්නට විය. ආපසු වෙන අතරතුර සඳ කල්පනා කළේ තාරක ගැනමය. ඔහු කොයිතරම් හොඳ ගතිගුණ ඇති තරුණයෙක්ද. නිවසට පැමිණි පසුව වැඩක් පලක් යෙදෙන්නට තරම් සිතෙහි ඒකලාසයක් නොමැති බැව් සඳට දැනුණ. තාරක මුණ ගැසුණාට පසුව සිතෙහි මොකද්ද අමුත්තක් සිදුව ඇති බව ඇයට දැනින. හවස පොත්සාප්පුවේ සිට අයියා පැමිණි පසු තාරක රෝහල අසලදී මුණ ගැසුණු පුවත සඳ ඔහු සමග කීවාය. ඉතින් තාරක මොනවද කිව්වේ? ආනන්ද ඇසුවේය. තාරක පිළිබඳ තමා තුළ පවතින උනන්දුව අයියා තුළ නොමැතිවීම ගැන ඇය පුදුම නූවාය. තාරකගේ අයියව හොස්පිටල් එකේ නතර කරලා. එයා අයියට කන්න මොකුත් අරගෙන බේක් හවුස් එකට යන අතරතුර තමයි මාව දැකලා කතා කරේ. අයියවත් මතක් කරන්න කියලා කිව්වා. මට හරි ලැජ්ජ හිතුණා තාරක මට නෝනන් හොන කියලා කතා කරනකොට. ඉතින් නංගිට තිබුණනේ එහෙම කතා කරන්න එපා කියලා කියන්න. මම කිව්වා මට එහෙම කතා කරන්න එපා කියලා. ඉතින් මොනවද කිව්වේ? මොකුත් නොකිය hina වුණේ. පව් අහිංසකයා. ඉරිදා හවස සඳ අම්මාගේ කාමරයට වී සඟරාවක් කියවමින් සිටියාය. අයියා තාත්තාත් කන්තෝරු කාමරයට වී පොත් සාප්පුවේ මුත්‍රානාලය ගණන් හිලා පරීක්ෂා කරමින් සිටියහ. හදිස්සියේම විමලා සඳ සිටි කාමරයට දුව ආවාය. මොකද විමලා? සඳ ඇසුවාය. නෝනා අර මහත්තයා අදත් ඇවිල්ලා. විමලා කීවාය. මොන මහත්තයාද? අර කලින් දවසක පාන්දර මෙහි ආවේ. ඇය යළිත් කීවාය. සඳගේ සිතට ක්ෂණික සතුටක් ඇතුල් විය. ඇය සඟරාව පසකට විසික්කොට දමා කාමරයෙන් පිටතට පැමිණියාය. කාමරයෙන් පිටතට පැමිණි ඈ තාරක දොරකඩ සිටගෙන සිටිය අයුරු දුටුවාය. ඔහුගේ අතේ පාර්සලයක්ද විය. ඇය හිටගෙන ඉන්නේ. ඇවිත් වාඩි වෙන්න තාරක. ඇය ඉතා සුහදව ඔහු දෙස බලා කීවාය. සිනහවක් පාමින් ඉදිරියට පැමිණි තාරක ඔහු අත තිබූ පාර්සලය සඳ වෙත දිගු කළාය. මොනවද මේ ගෙනාවේ? පුටුවෙන් වාඩි කන්නා තාරක දෙස බලමින් සඳ ඇසුවාය. ඔහු පිළිතුරු දෙනු වෙනුවට ලැජ්ජාවෙන් බිම බලා ගත්තේය. අනතුරුව සඳ පාර්සලය අතින්ගෙන කන්තෝරු කාමරය තුළ පියමැන්නාය. පියමනින අතරතුර ඇය පාර්සලය දෙස බැලුවාය. එහි කේක් එකක් විය. කන්තෝරු කාමරය තුළ තාත්තාත් අයියාත් ගණන් හෙළව් පිළිබඳ ප්‍රශ්නයකට මැදි වී සිටිති. අයියේ ආන් තාරක ඇවිල්ලා. කේක් එකකුත් අරගෙන තමයි ඇවිත් තියෙන්නේ. අතේ තිබූ පාර්සලය කන්තෝරු කාමරයේ මේසේ මතින් තිබූ සඳ අයියාගේ කනට කොඳුරා කීවාය. ආනන්ද තාත්තාගේ මූණ බලා පුටුවේ නැගිනිය පසුපසින් කන්තෝරු කාමරයෙන් පිටතට පැමිණියාය. ඉතින් තාරක කොහොමද සැපසනීප? ආනන්ද ඇසීය. කියන්න තරම් වරදක් නැහැ. තාරක අසරණ ලෙස පිළිතුරු දුන්නේය. දැන් කොහොමද තාරකගේ අයියට? ලබන සතියේ ටිකට් කපනවා කිව්වා. තාරක කතා කරන අසරණ විලාසය නිසාද සඳගේ සිත තුළ ඔහු පිළිබඳ දැඩි අනුකම්පාවක් ඇතිවේ. අද අපිම බලන්න හිතාගෙනම තාවේ. නැත්තම් තාරක වෙන ගමනක් යන ගමන්ද මෙහි ආවේ.
මොහොතකින් ආනන්ද ඇසුවේය. උඟ දවසක් ඉඳලා මම මෙහෙ එන්න තමයි හිටියේ. ඒත් අයියාගේ අසනීප නිසා එන්න විවේකයක් ලැබුණේ නෑ. අද මම මෙයාවේ ගල්කිස්ස බෝඩිමක් තියනවා කියලා ආරාච්චියක් ලැබිලා. ඒක බලන්න යන ගමන්. කොහොමද එතන? එතන මගේ හිතට ඇල්ලුවේ නෑ. ඉන්න තැනට වඩා පොඩ්ඩක්වත් වෙනසක් නෑ. එක කාමරයක 10 දෙනෙක් විතර ඉන්නවා. පොතක් පතක් බලා ගන්නවත් කිසිම නිදහසක් නෑනේ. මම හොයන්නේ පොතක් පතක් බලාගෙන නිවිහන ඉන්න පුළුවන් තැන. තාරක අහිංසක අයුරින් කීවේය. සඳ තුළ ඇති වූයේ බලවත් ශෝකයකි. ඇයට එක්වර අයියාගේ මූණ බැලින. ඔහු ඇය දෙස මොහොතක් බලා සිට යළිත් තාරක දෙස බැලුවේය. මං ගිහින් තේ එකක් හදාගෙන එන්නම්. සඳ මෙතෙක් කලා පිටදී සිටිය උළුවස්ස අසලින් ඈත් වූවාය. තමන් වෙසෙන දෙමහල් නිවසේ කාමර 2-3ක්ම කිසිම ප්‍රයෝජනයකට නොගෙන වසා තිබෙන අයුරු තේ හදන අතර ඇය කල්පනා කළාය. ඉන් එක් කාමරයක් තාරක වැනි තරුණයෙක්ට දෙන්නට තරම් කොයිතරම් පිනක්දැයි ඇය සිතුවාය. තාත්තාත් අම්මාත් ඉතා කරුණාවන්ත අය බව සඳහා දනී. එහෙත් තාරකට කාමරයක් දෙන ලෙස යෝජනා කරන්නේ කෙසේද? අම්මා හෝ තාත්තා තමා ගැන වරදවා සිතුහොත් එයයි ඇය බියවන්නේය. සුළු වේලාවකින් ඇය තේ කෝප්පයකුත් පිළිවෙල කරගෙන ආලින්දයට පැමිණියාය. ඇය පැමිණී විට තාත්තත් ආලින්දයේ පුටුවක වාඩි වී අයියා හා තාරක සමග කතාබහේ යෙදී සිටින අයුරු පෙනින. ක්ෂණිකව ඇගේ සිතට සතුටක් ඇතුළු විය. තාරකට තේ කෝප්පය පිළිගැන්වූ ඇය තාත්තා දෙස බැලුවාය. තාත්තට තේ එකක් හදන්නද? ඇය පැවසුවාය. ඕනේ නැදුවේ බීපු ගමන්නේ. එවර සඳ යළිත් උළුවස්සට පිටදී ගත්තාය. තාත්තා ඇසූ සමහර ප්‍රශ්නවලට තාරක පිළිතුරු දුන්නේ ඉතා ගරුසරු ලීලාවකින්ය. අඳුරු වැටෙන්නට ආසන්නව තිබියදී තාරක සියල්ලන්ගෙන්ම සමගම පිටව ගියේය. තාත්තාත් අයියාත් තවමත් ආලින්දයේ වාඩි වී සිටිති. අහිංසක ළමෙක් වගේ නේද? මේ කාලේ නිදහසේ ඉන්න බෝඩිමක් හොයාගන්න එක ඒ තරම් ළමයට ලේසි වෙන එකක් නෑ. මොහොතකින් තාත්තා අයියා සමග පවසන අයුරු සඳට ඇසිනා. මේක තමයි තාත්තේ මමත් කල්පනා කළේ. අපේ ගෙදර වහලා දමලා තියෙන කාමර වෙන එකක් මිනිහට අපිට දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට මිනිහගේ සෑහෙන වැඩ ටිකක් කරගන්න පුළුවන්. එවර අයියා පැවසුවේය. ඒ කිව්වේ මං කිව්වේ පොත් සාප්පය ගණන් හිලව හදන එක උනත් අපිට මිනිහට දාලා දෙන්න පුළුවන්නේ. මට තේරෙන විදිහට තාරක ඒ ගැන හොඳ දැනුමක් තියෙනවා. අපිට වඩා හොඳින් ඒක එයා කරાવી. ඕනේ නම් ඒකට හරියන්න අපි එයාගෙන් කාමර ගාස්තුව නොගෙන අයියාගේ යෝජනාව ඇසෙනවා සමගම සඳ ඔළුව අසලින් ඈත් වී අම්මගේ කාමරයට දෙසිර පියමැන්නාය. අයියාගේ යෝජනාවට තාත්තගෙන් ලැබෙන පිළිතුර කොහොමදයි දැනගන්න ආසාවෙන් සඳගේ සිත පෙළුණත් තමා ඒ අවස්ථාවේ එතන සිටීම සුදුසු නැතයි ඇයට සිතුනේ. කාමරයට ඇතුළ වී අම්මා අසලෙන් වාඩි වූ සඳට අම්මාගේ තුවාලය ඇති කකුල ඉදිමේ ඇති අයුරු පෙනෙන. විමලා අම්මාගේ කකුල උණු වතුරෙන් තවා බැන්ඩේජයකින් ඔතන්නට සැරසෙද්දිය. කෝයි බැන්ඩේජ් එක මට දෙන්න මං ඔතන්නම්. විමලාගෙන් බැන්ඩේජය ඉල්ලාගත් සඳ එය අම්මාගේ කකුලේ ඔතන්නට වූවාය. අර ඇවිත් හිටපු ළමයා ගියාද? අම්මා සඳකින් ඇසුවාය. ඔව් අම්මේ. අහිංසක විදියට ඒ ළමයා කතා කරන්නේ. මොකද මේ පැත්තේ එන්න හිතලා තියෙන්නේ? බෝඩිමක් හොයාගන්න ආපු ගමන්. ඉතින් බෝඩිමක් හම්බුණාද? හරි නැහැලු තැන. එක කාමරයක 10 දෙනෙක් විතර ඉන්නවා කියන්නේ. එයා හොයන්නේ නිවී හැනෙහිල්ල ඉන්න පුළුවන් තැනක්. මම හිතන්නේ පාඩම් කරන්න වෙන්නේ නැති. රස්සාවක් කරන ගමන්ද කොහෙද ඉගෙන ගන්නෙ? තාත්තට කිව්වොත් බැරියයි මෙහෙන් කාමරයක් දෙන්න. ඔය වැඩ කරේ නැතුව වහලා තියෙන්නේ. තාත්තට පුළුවන්කමක් තියෙනවනම් ලොකු පිනක් තමයි. ඒත් මං කොහොමද මේ තාත්තා එක්ක මේ වගේ දෙයක් කියන්නේ? සඳ ඕනාටත් වඩා එපාවටත් මෙන් කීවාය. එහෙමනම් මම කියලා බලන්නම් තාත්තත් එක්ක. එවර අම්මා කීවාය. අම්මගේ කකුලේ බැන්ඩේජය
ඉතින් මෙන් පසු සඳ නැවතත් මිදුලට ගමන් කළාය. අයියා තාත්තා තවමත් ආලින්දයේය.